මෛත්‍රිය කියලා දීලා තියෙන මොකක්ද එහෙනම් මේ මෛත්‍රිය කියලා කියන්නේ? මෛත්‍රිය කියන්නේ පිනා යන එකටනේ. ඇයි? Tamanට චෝදනා එල්ල කරගන්නෙත් නෑ, අනුන්ට චෝදනා එල්ල කරන්නෙත් නෑ. සිත සතුටටපත් කරනවා, පෙබස්වර කරනවානේ. නේ? හදයන් පුනාති පුඤ්ඤම් බවටපත් කරනවා, හිත පිනෙන් පිරිය උතුරවනවා. එතකොට පිනේ විපාකය මොකද්ද? මේ වෙලාවෙත් සතුට. නේද? එහෙනම් සතුට ආකර්ෂණය වෙන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා නැත්තම් මේ කාම ලෝකේ සතුටක් තියනවද කාටවත්? සතුට වෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් ආයු වර්ණ සැප බල ප්‍රඥාව ඔබට අහිමි කරනවද හිමි කරනවද කියන එක තීරණය කරලා තියෙන්නේ කොහෙන්ද? කොහෙන්ද? චේතනාවෙන්. එහෙනම් අද ඉඳලා ලැබිච්ච දෙයට සතුට වෙන්න, නොලැබිච්ච දෙයට දුක් වෙන එක පැත්තක තියලා. අන්න එදාට ඔබට ආයු වර්ණ සැප බල ප්‍රඥාව හම්බ වෙයි. මොකද ඔය අන්තිම එක නැත්තම් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ආයු වර්ණ සැප බල ප්‍රඥාව කියන්නේ ධර්ම මාර්ගයට මොකද්ද? අනිවාර්යෙන්ම උපකාරක ධර්මයක් වෙනවා.